හයි කොහමද ඔයාලට ගොඩක් දවසකින් තමයි ඉතින් අද මම වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම පළවෙනියටම දාපු වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි මේ වීඩියෝ එක. ඉතින් මට මගේ වැඩත් එක්ක මට වීඩියෝ එක එඩිට් කරලා තිබ්බත් වොයිස් කරගන්න පොඩ්ඩක් කාලේ ගියා. ඉතින් පළවෙනි වීඩියෝ එක දාලා දැන් මාසයකටත් වැඩි. ඉතින් ඊට පස්සේ තමයි මේ දෙවෙනි වීඩියෝ එක දාන්නේ. පළවෙනි වීඩියෝ එකේම දෙවෙනි කොටස තමයි මේ වීඩියෝ එක. වීඩියෝ එක ගොඩක් දිග වුණ හින්දා තමයි වීඩියෝ එක මම දෙකට කඩලා part 1 part 2 විදියට දානවා කියලා තීරණය කරේ. ඉතින් එකම දවසේ ගියපු ට්‍රිප් එක මේක අපි. පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ අංගම් මැදිල්ල ගියපු වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එක තාමත් බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලලම මේ වීඩියෝ එක බලන්න. අද අපි යන්නේ වනජීවී කෞතුකාගාරය බලන්න ගිරිතලේ. ඉතින් ඔයාලා ගිහිල්ලත් ඇති සමහර අය ගිහිල්ලා නැතුවත් ඇති මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් නැතුව ඇති. ඉතින් අපිත් දැනගත්තේ මේ ගියාට පස්සේ තමයි ආම්බෙන් දැකලා තමයි මේකට ගියේ බලන්න. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මේකේ ගොඩාක් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් දේවල් ගොඩාක් තිබුණා. ඉතින් මට හිතුණා මම ලැබපු අත්දැකීම මම මේකේ දැකපු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක බලයි කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ හදලා තියෙන සියලුම සත්ත්ව රූප ඇත්ත සත්තුන්ගේ හැම යොදාගෙන තමයි රූප අඹලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තම සත්තු ඉන්නා වගේ තමයි මේ රූප අඹලා තියෙන්නේ. මේ වනෝද්‍යානය තුල ඉන්න සත්තුන්ගේ සහ නැති සත්තුන්ගේ සියලුම රූප මේකේ බලා ගන්න පුළුවන් අඹලා තියෙනවා. එතකොට මුහුදු ජීවීන්ගේ වෙනම කොටසක් තියෙනවා මේ කෞතුකාගාරයේ. මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට බලනකොට බලන්න පුළුවන්. මේ අඹලා තියෙන සත්තුන්ගේ සියලුම විස්තර නම, එතකොට විද්‍යාත්මක නාමය, ඒගොල්ලන්ගේ පැහැය, එතකොට කුලය, ඒගොල්ලන්ගේ චර්යා රටාවන්, ඒ හැම දෙයක්ම මේකේ විස්තර කරලා පිළිවෙලින් පිළිවෙලට දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා හැමදේම කියවලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. මට ඔයාලට මොළේදී කියන්න බැරි වුණා මේ වනජීවී කෞතුකාගාරයට කොහොමද එන්නේ කියලා. ගිරිතලේ පැත්තේ නම් එනවා නම් ගිරිතලේ වැව් ඉස්මත්ත දිගේ පාරේ ඇවිල්ලා ලියපාක් හොටෙල් එක පහු කරලා ඉස්සරහට එනකොට ටිකක් එන්න ඕන ඉස්සරහට. ඒ එනකොට වම් අත පැත්තේ තියෙන සමා හෙවන් කියලා හොටෙල් එකක්. ඒ හොටෙල් එක ඉස්සරහින් තමා තියෙන්නේ වනජීවී කෞතුකාගාරයට ඇතුල් වෙන තැන. එතන සිකියුරිටි එකෙන් ඉන්නවා. එතන අපේ ඩීටේල්ස් ගන්නවා. එතන පොතක ලියලා ඇතුළට එන්න පුළුවන්. ඒ ආවට පස්සේ එතනින් ටිකට් එකක් ගන්නවා වනජීවී කෞතුකාගාරයේ ඇතුළට යන්න. ඒ විස්තරත් මේ වීඩියෝ එකේ මුලදී ඔයාලා දකින්න ඇති. දේශීය වැඩිහිටි රුපියල් 40යි අපි යනකොට. දේශීය ළමා රුපියල් 20යි. එහෙම තමයි තිබුණේ. දැන් ගණන් වෙනස් වෙලාද දන්නේ නැහැ. සමහර නැතුව ඇති. එතන බෝඩ් එක තමයි ඩිස්ප්ලේ කරලා තිබ්බේ.
එහෙනම් දිගටම අපේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වීඩියෝස් බලන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකක් එනවා. එතකොට මගේ වීඩියෝ එකක් බලලා like කරලා comment කරලා ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආය හම්බෙනකන් ගිහින් එන්නම්. තව දෙයක් මට ඔයාලට කියන්න බැරි වුණා. මගේ මේ වීඩියෝ වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් විදිහට ඒක දාන්න පුළුවන්. මොකද එතකොට මට ඊළඟ වීඩියෝ එකේදී ඒක නිවැරදි කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.